ඉතින් යාළුවනේ කොහොමද ඔයාලට සතියකට වගේ පස්සේ තමයි මම අද මේ වීඩියෝ එකක් ඔයාලට අරගෙන ආවේ. ඉතින් කියන්න කාරණා ගොඩාක් වුණා. හැමදේම කියන්න බැරිවත් ඉතින් තියෙනවා. ඉතින් බලුසුරුත්තලේකුත් බලලම අපි අපේ වීඩියෝ අද පටන් ගමු කියලා හිතුවා. ඔය අපේ මේ අල්ලපු ගෙදරක ඉන්නේ. ඒ බලුසුරුතුලුත් බලාගෙනම අපි මේ 9 වෙනි අඟහරුවාද තමයි ওই ගමන යන්න පිටත් උනේ. ඇත්තටම මායි දුවයි තනියම තමයි මේ යන්නේ. ඔය වැල්ලම්පිටිය හරියෙන් වගේ යනකොට තමයි ඉතින් පාරවල් අයිනේ මිනිස්සු තාම අර කඩවල් එහෙම සුද්ධ කරනවා. බඩු එළිය ගොඩ ගහලා විනාශ වෙච්ච ඒවා වෙන්න ඇති. ඒවත් බලාගෙන චුට්ටක් විතර වීඩියෝ එකක් කරගත්තා. ඒ යන අතරේ තමයි ඉතින් හදිසියෙම තමයි මම ඇත්තටම මේ යන්නේ පොළොන්නරුවේ මගේ මහ ගෙදරට. යන්න හිතුණා මේ පොඩි අවශ්‍යතාවයකුත් ඇති වුණා. ඒ හින්දා යන්න ඕනි කියලා හිතුවා. ඉතින් ඔය පේනවනේ ගමන පටන් ගත්ත වෙලේ ඉඳලම අපේ ළමයාගේ වැඩේ ඕක තමයි. එයා හිතනවා හරියට ගමනක් යනකොට මේ රාජකාරිය කරන්න ඕන එකක් කියලා. ඔය දැන් ඉතින් අර අපි කියන්නේ කරටි කැඩෙන්නම දැන් නිදියගෙන ඉන්න වෙලාවක් ඔයා. ඔය ඔරුගොඩවත්ත පාලමුලින් යනකොට තමයි මම ඔය ටික ඔය වීඩියෝ කරගෙන යන්නේ. ඉතින් පොඩි වමනාවකුත් තිබුණා. අම්මටත් අසනීප ගතියෙන් හිටියා. ඉතින් ඉස්කෝලේ පටන් ගත්තාම ආය යන්න බැරි වෙයි කියලා හිතාගෙන තමයි හදිසියෙම ගියේ. ඒ වුණාට දැන් අර රජයෙන් එවලා තියෙන ඒ චක්‍රලේඛනය අනුව නිවාඩු දාලා තියෙන දේවල් බැලුවහම ඉතින් හැමදාම නිවාඩු වගේ තමයි. ඉස්කෝලේ තියෙනට වඩා ඉදිරියට නිවාඩු දවස් වැඩි. ඉතින් මේ ගෙදර ගිහිල්ලා මේ 10 වෙනිදා උදේ පොළොන්නරුවට මේ දවස්වල හොඳටම වහිනවා. නිතරම වහිනවා. ඉතින් මායි නංගි පොඩි ගමනක් යන්න කියලා තමයි එළියට බැස්සේ. බැස්ස කියලා බෑනේ. ඉතින් අපිට අවශ්‍යතා ඉෂ්ට කරගන්න ගමන් යන්න වෙනවා. වෙනදත් ගියාම ගොඩක් වෙලාවට ඇවිදිනවා අඩුයි. ඉතින් ගෙදරටම වෙලාව තමයි ඉන්න වෙලා තියෙන්නේ. ගියාම මේ සැරේ නම් ඉතින් ওই වගේ ගමන් දෙක තුනක් යන්න තිබුණා. ඉතින් අත්‍යවශ්‍ය කරුණු වලට. ඉතින් ඔය ගියා අපේ වත්තේ කොටසක් තමයි. ඉතින් ඔය අවුරුදු 19ක්ම උදේ හවස හෙට මෙහෙට ගියපු අපේ ගෙදර වත්තට එන ඒ පාර තමයි ওই චුට්ට. ඉතින් ඔය එතනින්ම යනවනේ චූටි ඇලක්. ඉතින් යාළුවනේ ඔය මම පුංචි කාලේ ඉඳලා ඔය ඇල හරියට වතුර තිබුණේ නෑ. ඇත්තටම වේලිලා එහෙම තිබුණේ වතුර නැතුව. අපේ අම්මලාගේ කාලේදී වතුර දීලා ඊට පස්සේ කොහොම හරි වහලා ඊට පස්සේ මං හරියටම මං 6 වසරේදී ඇත්තටම බිග් ගර්ල් කෙනෙක් වෙලා ඒ මම නාවපු උත්සවයේ තිබුණු දවසේ තමයි හරියටම ඔය ඇලටත් නැවත ප්‍රතිසංස්කරණය කරලා වතුර දීලා තිබුණේ. ඉතින් මං නාවල කරලා මං ඔක්කොම ඉවරුණාට පස්සේ මම මගේ චාරිත්‍ර වාරිත්‍ර ටික ඉවර වෙලා ඇත්තටම මට මතකයි මම දුවගෙන ඇවිල්ලා බැලුවේ මේ ඇල දිහා තමයි පුදුම සතුටකින්. මොකද දැන් ඉස්සරහට අපිට වතුර නාන්න එහෙම හරි ලේසිනේ. ගේ ළඟින් ඉතින් චූටි ඇලක් යනකොට අපි පුංචි කාලේ ඉතින් ඒ ළමයි හරි ආසයිනේ ඔය වැඩවලට. ඉතින් ඔය ගමේ දෙන්නෙක් තමයි යන්නේ. ඉතින් ඔය එක්කෙනෙක් හැරි බල කියනවා ලොකු නංගි මේ දැක්කට කතා කරන්නේවත් නෑ එහෙම කියලා. ඉතින් ගොඩක් කාලෙකින් මම ඉතින් ඇත්තටම ගමට යන්නේ. ඒ ගියාම ඉතින් මිනිස්සු ඉතින් අර හරි ලෙන්ගතුකමින් කතා කරනවා. ඉතින් අර ඇත්තටම මෙහෙමයි. ඉතින් අර ගමේ ඉන්න කාලේ වුණත් මේ මම එහෙම කාටවත් වැරදි දෙයක් කියන විදියට හැසිරීලා එහෙම මේ වෙලා නෑ. ඒ වුණාට ඉතින් මෙහෙමයි මිනිස්සු අපි කොච්චර හොඳට හිටියත් වැරදි කියන්නේ ඇත්තටම වැරදි කරලත් නෙමෙයිනේ. සමහර විට අපි කොච්චර හොඳින් හිටියත් අපිට මිනිස්සු දොස් කියන අවස්ථා තියෙනවා. ඉතින් ඒ හින්දා අපි කෙනෙක්ගෙන් හොඳක් ඇත්තටම බලාපොරොත්තු වෙන්න හොඳ නෑ. මම වුණත් එහෙම තමයි. ඉතින් හොඳක් කිව්වත් නරකක් කිව්වත් ඔය දෙකම එක සමසිතින් තමයි විඳ දරා ගන්නෙ. මොකද ඔය හොඳ කියන කටින්ම ඊළඟ තප්පරේ අපිට නරක කියන්නත් බොහෝ දුරට ඉඩ තියෙනවා සහ එම කියනවා. ඉතින් ඒ හින්දා ඒ හොඳේ ගැන ඉච්චර ලොකුවට උදම්මනන්නෙත් නෑ. දුක කියන නරක දේ කියනකොට ඕන්ට වඩා ඒ ගැන අසතුටක් කලකිරීමක් කනගාටුවක් ඇති කරගන්න අවශ්‍යත් නෑ. අපිට ඉතින් ඔය දේ ලෝක ස්වභාවයනේ කියලා හිතාගෙන ඉන්න තමයි තියෙන්නේ. ඉතින් ඒ හින්දා ඔය ඉතින් ඔතන පාරගාව අපේ කඩයක් තියෙනවා. ඒ කඩේ ළඟට ඇවිල්ලා මේ පොඩි තේ කඩයක් වගේ එකක්. ඉතින් ඒ කඩේ ළඟට ඇවිල්ලා තමයි මම ඔය ඔයාලට අපේ පාර පොඩ්ඩක් වෙන්නුවේ. ඕක තමයි අපේ ප්‍රධාන පාර ඒ අපේ ගම වලට යන. ඉතින් එතනින් එහා පැත්තේ තියෙන්නේ මහා ඇල. ඔය ඇලේ තමයි ඉතින් අපි පුංචි කාලේ ගොඩාක් දුරට නෑවේ කරේ. අර චූටි ඇලක් ගේ ළඟින් ගියාට ඒ ඇල තමයි අපි නිතරම පාවිච්චි කරේ. දැන් නම් මිනිස්සු ඒ ඇල වලට එහෙම යන්නේ නෑ. මොකද ගෙවල්වලම නාන පහසුකම් එම් ඔක්කොම දැන් හදාගෙන මිනිස්සු ඉතින් දැන් දියුණුයි. ඒවා ඉතින් ගොඩාක් අතිශය පුද්ගලික විදිහට කරනවා. දැන් ඉස්සර වගේ නාන තොටේ ගිහින් නාන්නේ නෑ. ඉතින් මේ අපේ දුව කරපු වීඩියෝ එකක්. ඉතින් එයා ඕකත් ඇඩ් කරන්න කිව්වා. ඉතින් එයාට ඉතින් දන්නේ නැද්ද ගෙදර ගියාම හරියට බල්ලෝ පූසෝ වැහි වැහලා හේ. ඉතින් එයාලත් එක තමයි එයාගේ දවස ඉතින් ගත වුණේ ඔය. ඉතින් බලු කෝලම් තමයි
ඔතන දකින්න තියෙන්නේ. අර වැස්ස ඉඳ ඉතින් හැම තැනම රෙදි රැක් එහෙම තියෙනවා දාලා ඒවා ඉතින් ගණන් ගන්න එපා. වැස්සට කොහෙත් ඔහමනේ. ඉතින් කොහොම හරි අඳින ඇඳුම් ටික වේල ගන්නත් එපයිනේ. ඉතින් ඔය පේනවනේ ඔය මම දන්නෙත් නෑ ඔය ඇත්තටම වීඩියෝ කරගෙන කියලා ඔය ගෙදර ඉන්න පූසෙක්. ඉතින් රෑ තිස්සේ මෙයා නිදිය ගන්න දෙන්නේ නෑ. බිත්තිය උඩයි හැම තැනම නගින්න නැති තැනක් නෑ. ඉතින් රෑ තිස්සේ මම නම් ඇත්තට මේ දවස් හිටපු දවස් දෙක තුනේම රෑට සද්දෙට ඇහැරුණා. මෙයාගේ වැඩ හින්දා මොකද හිට පයින්නවා මෙහෙට පයින්නවා මීයෝ ඉන්නවා. ඉතින් මෙයාගේ වැඩේ රෑට නයිට් ඩියුටි. මීයෝ අල්ලන එක සර්පයෝ පවා ගිහින් හපලා මේව කරනවලු. කොයි වෙලේ හා ඉතින් මෙයා සෙත්ත පොච්ච වෙයි නේද ඔය සතෙක් ගහලා. ඉතින් එහෙමනේ වෙන්නේ සාමාන්‍ය. ඉතින් අපි ඔය දැන් ආපහු ගෙදර එනවා. ගෙදර එනවා කියන්නේ දැන් අපි කොළඹ එන්න පිටත් වෙලා එන ගමන් තමයි ඔය ඉන්නේ. පුදුමේ කියන්නේ අපි මෙහෙන් යනකොට ගිය බස් එකමයි කදුරුවලදී අපිට ආපහු කොළඹ එන්නත් ඇත්තටම සෙට් උනේ. ඉතින් ඒ හින්දා ඒ කොන්දොස්තරත් අපිව ටිකක් අඳුරගත්තා. ඉතින් ඒ හින්දා ඉතින් හොඳයි දන්න කෙනෙක් එක්ක එනවා වගේ හැඟීමක් තමයි ආවේ. මොකද යනකොටත් හිටියේ යාළම හින්දා. ඉතින් ඔය පොළොන්නරුවේ පරාක්‍රම සමුද්‍රයේ හරියේදී තමයි ඔය හරිය අර පාක් එකක් එහෙම හදලා තියෙනවනේ දැන් ලස්සනට. ඉතින් අපිට ඒව යන්න නම් අවස්ථාවක් නැහැ. ඉතින් වැහි කාලේනේ අපි කොහොමත් ඔය දැන් ගියේ. ඉතින් ඒ හින්දා එහෙම ඒ කාලෙට ගිහිල්ලා වැඩකුත් නැහැ. වැස්සට මේගෙන ළමයි අරන් එළියට බහින්නත් බෑ. ඉතින් අර කට කපලා වතුර තිබුණා හැබැයි වැවේ. ඉතින් හැම වැවක්ම ඒ වගේ පිරීලා තිබුණා. ඔය වැව පහු වෙනවත් එක්කම අපිට ඊට පස්සේ හම්බ වෙනවා ගිරිතලේ වැව. ඒකෙත් වතුර හොඳටම පිරීලා ඉතින් පාන් දැන් මේ පහුගිය දවස්වලනේ ඉතින් වතුර තාම බහැලා අඩු වෙලා වෙන්න විදිහක් නැහැ නේද? ඊට පස්සේ මේ නේරි වැව හම්බ වෙනවා. ඔය විදිහට ඔය වැව තුනම පහු කරගෙන තමයි අපි නැවත කොළඹ එනකොට ඉතින් අපේ දුව නැවත සුපුරුදු රාජකාරිය පටන් අරන් මේ වෙලාවේ හොඳ නිින්දකට වැටිලා ඉන්නේ. ඉතින් එයා මට වීඩියෝ කරගන්න කියලා මට ජනේලේ අයිනේ දෙන්නෙත් නැහැ. මෙයාට ජනේලේ අයිනේ තමයි කොහේ ගමනක් ගියත් යන්න ඕනේ. ඉතින් මට දෙන්නේ නැහැ ජනේලේ අයිනේ. අර වීඩියෝ කරගන්නෙත් මම තමයි. ඉතින් මට නිදහසේ ඒකවත් කරගන්න එයා ජනේලේ අයිනේ දෙන්නෙත් නැහැ. අර බල්ලා පිටුරු කන්නෙත් නැහැ. කනගොනාට දෙන්නෙත් නෑ වගේ සීන් එකක් තමයි ඉතින් තියෙන්නේ. දැන් අද මම මේ වොයිස් කරන්නේ අද දවස අද 15 වෙනිදානේ. 15 වෙනිදා ඉතින් මේ ඊයේ රෑ වෙච්ච දෙයක් තමයි මේ. ඉතින් බලන්නකෝ ගේ අර රෑට දැන් අපි උදේට සාමාන්‍යයෙන් ගෙවල් අස්පස් කරාට රෑට ඉතින් ඕක කෙරෙනවා අඩුයි ගොඩක් තැන්වල. ඉතින් මේ රෑට තමයි ඔය දැන් අපේ ගෙදර ඔය තියෙන විදිය ඉතින් තාම ෆොටෝ සෙට් එක උඩ තියෙන්නේ. ඉතින් මගේ මැෂින් එකත් උඩ ඒව තාම පල්ලෙහාට ගත්තේ නෑ. හස්බන්ඩ්ටත් උණ හැදිලා කකුලේ පොඩි තුවාලයක් වෙලා. ඉතින් සීනි තියෙන හින්දා ටිකක් බයයි. බෙහෙත් එහෙම අරන් ඇවිල්ලා එයත් දැන් අද කලින්ම නිදියගෙන. ඉතින් මට හිතුණා දුවත් කාමරේට වෙලා මොකක් හරි යාගේ පුත්කලික ඉස්කෝලේ මොන හරි වැඩක් වෙන්න ඇති. ඇත්තම කියනවා නම් ඉතින් මේ දවස්වල මෙයාලා පොතක්වත් හරියට ඇල්ලුවේ නෑ. ඉතින් ඉස්කෝලේ වැඩ කියලා එහෙම ලොකුවට මොකුත් නම් කරපු දෙයක් නෑ. මට චාර්ජරයකුත් අලුතෙන් ගන්න වුණා යාළුවනේ ගෙදර ඇවිල්ලා. මොකද මගේ පරණ එක මම ගෙදර දාලා ඇවිල්ලා. ඉතින් අම්මා එහෙම අදින් හෙටින් එයි කියලා කියන්නත් බෑ. මට එතකම් ෆෝන් එක චාර්ජ් නොකර ඉන්න බෑනේ. හින්දා අලුතෙන් එකකුත් ගන්න සිද්ධ වුණා. ඉතින් මම මේ ටික ගේ ඇතුලේ අදාළ තැන් වලින් තියලා එනකන් අපි ටීවී බලමුද? බෑ. ටීවී එක පේනවා මදි. ඒ හින්දා ওই විදිහට චුට්ටක් අපි කතා කරමු. ඉතින් මම තම්නේල් එකේ දාන්න යන මාතෘකාව ගැන මම බලාපොරොත්තු වෙනවා තව චුට්ටකින් කතා කරන්න. ඉතින් ওই විදිහට තමයි අපේ ගේ අස්පස් කරාට පස්සේ ඊයේ රෑ තිබුණේ. පේනවනේ මෙලෝ රහක් නැහැ වගේ. මට නම් කිසි ලස්සනක් පේන්නේ නැහැ. සමහර විට ෆොටෝ සෙට් එක නැති අඩුව වෙන්න ඇති. ඒක ගන්න විදිහක් නැහැ. තනිය මේක හස්බන්ඩ් ගන්න බෑ. තව කවුරු හරි ඕනේ. පේනව නේද? ඔකේ යාළුවෝ දෙන්නෙක්ම ඉන්නවා. මෙයාලා රෑට යනවා කියලා හිතුවට පේනවනේ මේ වගේ පොඩි පැලෑටියක් තිබුණත් ඇති. එයාලට ලැබුම් ගන්න රාත්‍රී කාලේ ගත කරන්න ඔය ෆෝන් එක කොච්චර ලං කරත් එයා නෙවෙයි පොඩ්ඩක්වත් හෙල්ලුනේ. පේනවනේ මේ මැස්සා පුදුම හිතුවක්කාර මැස්සෙක්. ඒක තමයි මට මේ වෙලාවේ කියන්න හිතට එන්නේ. ඔය පේනවනේ යන්නේ නෑ. ඉතින් මමත් ඔය පාඩුවේ ඉන්න දුන්නා. ඉතින් දැන් ආවුස්ස ගන්නවට වඩා හොඳයි නිදියකටම ඉන්න දෙන එක ඒ විදිහට. ඉතින් මං හිතන්නේ නිදිය ඇති යාලා. ඒකයි මං එහෙම කිව්වේ. ඉතින් ඔය පේනවනේ මේ ස්ටෑන්ඩ් එක ගැන මම කතා කරනවා කියලා මම කලින් වීඩියෝ එකේ කිව්වා මතකයි. බලන්නකෝ ඕක ලස්සනද කියලා. කීයක් වෙන්න ඇති කියලාද හිතන්නේ? නෑ දන්න කෙනෙක් නම් ඕක තේරිලා ඇති මෙලාට. සමහරට ඉතින් අපේ ගෙදර ආපු කෙනෙක් නම් මේ වීඩියෝ බලන එයා කොහොමද දැනගෙන ඇති. ඒ අර මගේ දුවගේ පොත් කබඩ් එකේ උඩ කොටස ඕක උඩට යනකොට අපි ඕක පහුගිය දවස්වල බඩුව අදිනකොට ඒක ගලවලා අයින් කරානේ. ඉතින් මං හිතුවා ටීවී එක බිත්තියේ සවි කරන්නේ නැතුව මේ වතාවේ වෙනසකටත් එක්ක ඒ කබඩ් එකේ දුව කිව්වා ඒ කොටස යාට එපා කියලා. ඉතින්
ඒක තමයි පොත් දාන එක අයින් කරලා ඒක ඇල්ල ගලවපු කොටස ටීවී ස්ටෑන්ඩ් එකක් විදිහට පාවිච්චි කරේ. ඉතින් ඒකේ කිසිම අවුලක් නැහැ කියලා මම හිතනවා. ඔයාලටත් හිතන දේ මට කමෙන්ට් කරයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඊ හවසම මම ඒකල්ලා ගිහිල්ලා ගෙනාව මේ මල් පැල කීපයක් මම හිතුවා මගේ ඉස්සරහා සාලේ එළියේ කොටසේ ජනේලේ දිගටම එතන හෙවන එක පැත්තකට තියෙනවා අනිත් පැත්තේ අවුව තියෙනවා. ඉතින් මම හිතුවා වින් කපැලවල මල් ගොඩාක් තියෙනවා. මම දැකලා තියෙනවා වීඩියෝ වල මගේ යාළුවන්ගේ. ඉතින් මම හිතුවා ඒ දිගටම වින් කපැල ටිකක් හිටෙවොත් හොඳයි කියලා. මේක නම් වී බෝ විටිය එකක්. ඉතින් ඔය තද දම් පාට වගේ තමයි මල මං හිතන්නේ. මන් දන්නේ මේ සැරේත් හරියයිද කියලා. කලින් මම බෝ විටිය ගෙනල්ලා පැලයක් හොඳට මල් උඩ ගහ පිරෙන්නම ඇවිල්ලා අඩි 1කමාරක් වගේ උසට ගහත් හැදුනා. අනේ මන්ද යාළුවනේ මම ඒක බිම ඉඳලා තිබුණේ. ඉතින් මොකක්ද දන්නේ හේතුව එක පාරටම මේ මල් ගහ මැරිලා ගියා. හේතුවක් හිතා ගන්න බැරිවම. ඉතින් මං හරි ආසයි බෝවිටියා ගස් වලට බලන්නකෝ ඒවයි ලස්සන මල් පිරිලම තියෙනවා. ඉතින් පාරක යනකොට දැක්කත් මං හැරි හැරි බලනවා මේ මල් ගස් දිහා. ඉච්චර මේ මල සහ ගහ ලස්සනයි මල් පිරිලම තියෙනවා. ඉතින් මේ අර වතුරට යට වෙච්ච පැල මේවා ගලවලා විසි කරනවද කියලාත් මට හිතුණා යාළුවනේ. මොකද මේවා ඔක්කොම මහ ලෙඩ පාටයි මලානික වෙලා. ඇත්තටම මට නම් හිතෙන්නේ මේවා දැක්කත් නිකන් මේගේ ඉස්සරහා මහා මූසල බවක් තමයි මට දැන් පෙනෙන්නේ. මේවා හරි කොළ පාටට ලස්සනට තිබ්බ ඒවනේ. ඉතින් දැන් මං කල්පනා කරගෙන ඉන්නවා මේවා ටික කුස්සිය පැත්තේ මගේ හිස් ඉඩක් තියෙනවා චූටි. ඉතින් මම මේ පැල ටික දැන් කුස්සිය පැත්තෙන් ගිහින් තියනවා කියලා හිතුවා. මේවා ගලවලා විසි කරන්නත් ලෝබයි. ආසාවෙන් අමාරුවෙන් හදපු දේවල්නේ මහන්සි වුණානේ. ඉතින් ඒ හින්දා කුස්සිය පැත්තෙන් ගිහින් තියෙනවා. හරි ගියොත් එහෙමයි ටික කාලයක් බලනවා කියලා හිතාගත්තා. මේ පෝච්චිය මම බෝවිටිය පැලේ හිටවනවා කියලා තමයි හිතාගත්තේ. ඉතින් දැන් මම මේ පැලේ හිටව ගන්න අතරේ මම ඔයාලට කියන්නම්. මම මේ කාරණාව ඔයාලට කියනවද නැද්ද කියලාත් හිතුවා. මොකද මේක මේ සෝෂල් මීඩියා වලින් කියන්න සුදුසු දේවලුත් තියෙනවා. අපි පුද්ගලික දේවල් හැමදේම එහෙම ඇත්තටම සමහරක් වෙලාවට අපි අල්ලපු ගෙදරට ඇහෙන්නේ නැති විදිහට තමයි සමහර ප්‍රශ්න අපි ගේ ඇතුලේ විසඳගන්නේ. ඉතින් ගෙවල් වල මොනවා හරි හැල හැප්පීම් ප්‍රශ්න ඕනම ගෙදරක තියෙන්න පුළුවන්. ඒ වාගේ ප්‍රශ්න පොඩි වෙනස්කම් විතරයි තියෙන්න පුළුවන්. හැම ගෙදරම එක වගේ ප්‍රශ්න නැහැ. හැබැයි හැමෝටම මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා. නෑ කියනවා නම් ඒක ඇත්තට මම පිළිගන්නේ නෑ. මොකද අපි ඒක අර කියනවනේ මේ සමාජයේ ඉන්න ඔක්කොම විවිධයි මිනිස්සු විසමයි කියලා කියනවා. ඉතින් ඒක ඇත්තටම ඇත්තක්. ඒක බොරුවක් නෙමෙයි. අපි හැමෝම දන්නවා. දෙන්නෙක් දෙපැත්තක ඉඳලා කවදා හරි විවාහ වෙලා එකට එකතු වෙන්නේ එයාලා මම මේ පෝච්චි එකනත් කියලා ඉන්නම්. ඕක කලින් 145යි මාසෙකට වගේ කලින්. දැන් 170යි කිව්වා ළමයි. මං ඒ හින්දා ඒක ගෙනාවේ නෑ. ඉතින් මිනිස්සු හරියට මේ ගම් වතුරෙන් පස්සේද දන්නෙත් නෑ. මාර විදියට මේ බඩුවල ගණමුත් වැඩි කළා වගේ තියෙන. ඉතින් එහෙම සීන් එකක්. හරි මම එන්නම් මගේ කතාවට. ඉතින් මෙහෙමයි මට උණු අත්දැකීමක් මම ඔයාලට කියන්න ඕනි කියලා හිතුවා. මේක බලන්නේ මගේ යාළුවා කවුරුණත් ඔයා විවාහක කෙනෙක් නොවෙන්නත් පුළුවන්. හැබැයි විවාහ වෙච්ච කෙනෙකුට නම් විශේෂයෙන් වැදගත් මේක. ඇත්තටම මේක මටම වෙච්ච අත්දැකීමක්. මීට අවුරුදු ගණනාවකට කලින් එතකොට මගේ දුවටත් අවුරුදු දෙකමාරක් වගේ ඇති. අපි එතකොට හිටියේ කොළී ගෙදරක. ඉතින් ඒ දවස්වල ඉතින් හරිම දුප්පත් කාන්තාවක් අපේ ගෙදර ආවා ගියා. ඇත්තටම කාන්තාවක් කියන්නේ දරුවෝ දෙන්නෙක්ගේ අම්මා කෙනෙක්. ඒ කියන්නේ එතකොට නම් ඇත්තටම එක දරුවා යාට හිටියේ. දැන් දෙන්නෙක් ඉන්නවා මම දැකලා තියෙනවා. දැන් ඒක දෙන්නෙක් නෙවෙයි දැන් 3 දෙනෙක් ඉන්නවා ඇත්තටම කිව්වොත්. ඉතින් හරිම දුප්පත්. ඒ වුණාට ඉතින් අපිත් පොසත් මිනිස්සු නෙමෙයි. නමුත් මගේ ස්වාමියා මට කිසිම අඩුපාඩුවක් කරන්නේ නැතුව කෑම බීම ටික පවා මිතින් සබන් කැට උනත් පිරීලා ඒ හැමදේම ගෙදර අපේ කුලී ගෙදර ඉතින් තියෙනවා. එයා දැකලා තියෙනවා. ඉතින් එයාට මං හිතන්නේ ඉරිසියාවක් එන්න ඇති. කොහොම හරි මෙයා පස්සේ කාලෙක මගේ හස්බන්ඩ්ට කොහොම හරි නම්බර් එක හොයාගෙන කෝල් කරලා ගෙදර ආවා ගියානේ. ඉතින් අපේ හස්බන්ඩ්ුත් හරි අනුකම්පාවෙන් මේ මනුස්සයා ගැන හිතුවා. කොහොම හරි මේ මනුස්සව කායුදයක් කරගෙන මගේ හස්බන්ඩ් අතින් කියලා තියෙනවා මට වෙන සම්බන්ධයක් තියෙනවා කියලා. ඉතින් එහෙම කියලා මෙයාට කෝල් කරලා මෙයාත් එක්ක කුළුපග වෙලා මෙයා එක්ක සම්බන්ධයක් ඇති කරගන්න තමයි උන්ද හදලා තියෙන්නේ. ඉතින් හස්බන්ඩ් මොලේ තිබ්බ හින්දා එකෙන් බේරුණා ඇත්තටම. හැබැයි යා මාසයක්මාරක් කතා බහ කරලා මෙයාගෙන් අහගෙන තියෙනවා මගේ ඒක කොහොම එකක්ද ඒක මාට්ටු කරලා දෙන්න පුළුවන්ද වගේ දෙයක් ඇත්තට මෙතනදී වෙලා තියෙනවා. ඉතින් එතනදී මම පිළිගන්නවා මගේ හස්බන්ඩ්ුත් වැරදි මොනවා වුණත් ඒක මුලින්ම මගෙන් අහන්න තිබුණා. ඒක වෙන කාන්තාවක් කිව්ව එක එහෙමවත් විශ්වාස කරන්නේ නැතුව. හැබැයි ඉතින් පස්සේ මෙයා කිව්වා මම මේක විශ්වාස කරත් නෙමෙයි ඒත් ගෑණිගේ කපටකමත් මට තේරුණා. කොහොම හරි අතටම අල්ලලා දෙන්න කියලා කිව්වලු මෙයා ඒක. මෙයාට සැකයක් ආව හින්දා මෙයා කියන්නේ බොරු කියලා. ඉතින් අපේ අම්මා හැමත් ගෙදර ඇවිල්ලා ඉන්න වෙලාවක ඕක මෙයා මගෙන් ඇහුවා ප්‍රසිද්ධියෙන්. ඉතින් අහලා ඉවර වෙලා ඇත්තටම ඉතින් එහෙම බැලුවාම ඉතින් ඒක මට කිව්වේ නෑ කවුද මේක මට මෙහෙම කිව්වේ කියලාවත් මගේ හස්බන්ඩ් කිව්වේ නෑ. ඉතින් ඒ වුණාට එයා කියපු යම් කරුණෝ
දන්නේ අර ස්ත්‍රිය විතරයි කියන එක මම දැනගෙන හිටියා. ඉතින් ඒ අනුව මම තීරණය කරා මෙයා තමයි කියලා තියෙන්නේ කියලා. මම ඉතින් පස්සේ කෝල් කරලා එහෙම අහලා ඇත්තටම දොස් කිව්වා. මම මනුස්සකමට සහෝදරියෙකුට වගේ සලකලා මේව කරාම මෙහෙම පෞල් ජීවිත කඩන්න ඔයා ඔය වගේ තීරණයක් අරගෙන හැසිරුණ එක ඔය වගේ කතා කියපු එක හොඳයිද ඔයාට කියලා. ඉතින් ඇත්තටම එයා තාමත් දුක්පත් විදිහටම තාමත් හරි කනගාටුවෙන් ප්‍රශ්න මැද්දේ ජීවත් වෙනවා කියලා මට ඉතින් ඔය හිමින් ආරංචි වෙනවා. අපි දෙන්න යාළු විදිහට කාලයක් ආශ්‍රය කරා කියලා දන්න අය ඉන්නවනේ. ඉතින් ඒ අය මට අදත් හමු වුණාම කියනවා හවලාට නම් ඉතින් වැඩ වැරදිලා තියෙන්නේ. ඉතින් මෙහෙමයි කියලා ඉතින් අර මෙහෙමයි හොඳින් දෙන්නෙක් ඉන්නවා දැක්කහම යාළුවනේ ගොඩාක් අය අද කාලේ හරි ඉරිසියයි තරහයි කිසිම වෙලාවක මම නම් මගේ යාළුවන්ට මේක කියන්න ඕනේ කියලා හිතුවේ මට මේකෙන් ලැජ්ජාවක් වෙයි කියලා මම විශ්වාස කරන්නේ නැහැ. ඉතින් අපි දෙන්න අතරත් දෙයියන් පීටෙන් හොඳින් ඉන්නවා. ඉතින් ඒක මගේ දන්න යාළුවෝ දන්නවනේ. ඉතින් ඒ වුණාට පොඩි මත ගැටුම් ප්‍රශ්න ඕන ගෙදරක එන්න පුළුවන්. මම කියන්නේ නම් කිසිම ගෑනු කෙනෙක් කිව්වහම ඉතින් මේ සමාජයේ පොදුවේ අපිත් ඔය ගණේට ඔය කොටසට අදාළයි. අපිත් ගෑනුනේ. ඒ වුණාට එහෙම හැමෝම නෙමෙයි. හැබැයි කිසිම කෙනෙක් හරියට අධ්‍යයනය කරන්නේ නැතුව ඒක මෙහෙමයි ඉතින්. දැක්ක ගමන් අපිට කෙනෙක් ගැන කියන්න බෑ වගේම කාලයක් ආශ්‍රය කරලවත් යාළුවනේ කියන්න බෑ මොකද ඇති සැටියෙන් මෙයා මෙහෙම කෙනෙක් කියලා. හොඳම දේ තමයි හැම වෙලේම හොඳ ඇලර්ට් එකේ ඉන්න හොඳ අවධානයෙන් ඉන්න කොච්චර මේ පණ දීලා බොක්කෙම්ම කතා කරනවා වගේ අපිට තේරුණත් ඒ කපටි ගෑනු ඒ වගේ වනචර ගෑනු ඒ වගේ ගේම් ගහන්න දන්න ගෑනු හරිම දක්ෂයි. හරිම සූක්ෂමයි. අපිට හිතා ගන්නවත් බැරි විදිහට තමයි එයාලා ගේම් දෙන්නේ හිතන්නේ නැති විදිහට. ඒ හින්දා අපේ විශ්වාසය දිනා ගන්න තමයි මුලදී කටයුතු කරන්නේ. පස්සේ අපේ අර අඟේ ඉඳන් කනවද කනේ ඉඳන් අඟ කනවද අඟේ ඉඳන් කනවනේ. අන්න ඒ දේ කරන්නේ ඊට පස්සේ අපි දන්නේම නැහැ. ඉතින් ඒ හින්දා අපේ මිනිස්සු කොච්චර විශ්වාස වුණත් අපිට ওই කපටි කියන ගෑනුන්ට පුළුවන් ඇත්තටම මිනිස්සු නම්මව ගන්න ඕන වෙලාවක. ඒ කියන්නේ මං කියන්නේ පිරිමි හැමෝම මෙහෙම කියලා. ඉතින් ඒ වුණාට සාමාන්‍යයෙන් බහුතරයක් අද කාලේ හරිම මේ 14ක් දෙනා තමයි අවංකව ඉන්නේ ගෑනු පිරිමි දෙපක්ෂෙම. ඉතින් ඒ හින්දා මම නම් හිතන්නේ හොඳම දේ අපි පුළුවන් තරම් අපේ පවුල රැකගෙන පාඩුවේ ඉන්න ඕනි කියන එක වැඩිය ලෙන්ගතුකමකට යන්න හොඳ නැහැ කිසිම අනවශ්‍ය කෙනෙක් සමග. ගෑනු පිරිමි දෙපක්ෂෙම. ඉතින් ඒ වගේ ඕනම පිරිමියෙක් වුණත් එහෙම නිකන් වැරදි විදියට එන්න තියෙන අවස්ථා ඉඩකඩ වැඩි. අපි ඒක දැනගන්න ඕනේ. ඒක ඉතින් මෙහෙම කියලා දෙන්න අමාරුයි කොහොමද කියලා අපි කරන මම දැන් ඕන කෙනෙක් එක්ක විහිළු තහළු කරලා ඉන්න කෙනෙක්. හැබැයි කිසිම කෙනෙක් මම දන්නවා මගේ ඒ සීමාවෙ තියාගෙන කතා බහ කරලා මොන ප්‍රශ්නේ වුණත් කතා කරලා ඒක විසඳගෙන ඒක දුරදිග යවන්නේ නැති විදිහට ඒක විසඳ ගන්න මට නම් ඇත්තට මෙහෙම හැකියාවක් තියෙනවා. ඒක මන් දන්නේ ඒක හැමෝම තමන්ගේ නුවණින් තමන්ම කල්පනා කරලා ඒක තව කෙනෙකුට උගන්වන්න පුළුවන් දෙයක් නෙමෙයි කියලා දෙන්න පුළුවන් ටිකක්. හැබැයි ඒක අවබෝධ කරගෙන ඒකට පේස් කරන්න ඕනේ තමන්ම තමයි කොහොමද මේ ප්‍රශ්නේ විසඳ ගන්න ඕනේ මේක ප්‍රශ්නයක් නොවන තැනට කොහොමද කටයුතු කරගන්න ඕනේ කියලා. ඉතින් මං කියුවා වැඩිද කියලා මම දන්නේ නැහැ. හැබැයි මං ආදරෙන් ඉල්ලනවා මේක බලන ඔයා කවුරුණත් ස්ත්‍රියක් නම් විශේෂයෙන්ම තමන්ගේ නම්බුව රැකගෙන ජීවත් වෙන්න හරි අමාරුයි මේ සමාජේ. අපිට සෑහෙන ගේමක් දෙන්න වෙනවා මේ මිනිස්සුත් එක්ක ආශ්‍රය කරන් ඉඳි. ඇත්තටම වෙලාවකට හිතනවා මේ පිරිමි හොඳයි කියලා. අපි ගෑනු අය වුණාට පිරිමි අය හොඳයි කියලා හිතෙනවා මේ ගෑනුගේ සමහර ගෑනුගේ කපටිකම් දැක්කාම. ඉතින් තමන්ගේ වැඩේ කරගන්න තමයි බලන්නේ. සමහරු ඒ මනුස්සයාගේ පෞල් ජීවිතේ මොනවා වුණත් ප්‍රශ්නයක් නැහැ කියලා හිතන ගෑනු තමයි ඉන්නේ. ඉතින් වැඩිපුරම. ඉතින් ඒ හින්දා මට දවස් කියන්න එපා මම මෙහෙම කිව්වා කියලා. ඉතින් එක්කින් මට්ටු වුණා දෙකකින් මට්ටු වුණා වගේ හැඟීමක් මට දැනෙනවා. ඉතින් ඒ හින්දා හොඳම දේ තමයි තමන්ගේ පවුල රැකගන්න එක තමන් සතු වගකීමක් යුතුයකමක්. තමන් හොඳ අවධානයෙන් ඉන්න ඕන. ආශ්‍රය කරන අය ගැන hina වෙලා පණ දෙන්න කතා කරාට අපිට විශ්වාසයි හරි වැදගත් විදියට ඉන්නවා කියලා අපි සමහරු ගැන හිතනවනේ. නෑ ඒ වැදගත් විදියට හැසිරෙන ගෑනු තුලත් තියෙන්න පුළුවන් අමුතුම යක්ෂ සිතිවිලි අපේ පෞල් ජීවිතේ විනාශ කරන්න එන. ඉතින් ඒ හින්දා මගේ යාළුවන්ට මම ආදරෙන් ඉල්ලනවා තමන්ගේ පවුල රැකගන්න හරිම අවධානයෙන් ජීවත් වෙන්න ඕන සමාජයක් කාලයක් තමයි මේ උදා වෙලා තියෙන්නේ. ඒ හින්දා ඒක ගැන හැම වෙලෙම මොනවා කරත් අපි අවධානය දෙන්න. තමන්ගේ පවුල ඇතුළට අනවශ්‍ය කිසිම කෙනෙකුට එන්න දෙන්න එපා. මං කියන්නේ මේ ගෙදරට එන්න දෙන්න එපා කියන එක නෙමෙයි. අනවශ්‍ය විදිහට ඇතුල් වෙන්න දෙන්න එපා. අනවශ්‍ය ලෙන්ගතුකම් හදාගන්න දෙන්න එපා. තමන්ගේ ස්වාමියා කොච්චර විශ්වාස වුණත් පිට අයව අපිට විශ්වාස කරන්න බෑයි කියන මතේ තමයි අද කාලේ ඉඳ වෙලා තියෙන්නේ. ඉතින් අර අපි කතාවටත් කියනවනේ එක මකුණෙක් කෑව පළියට මුළු ඔක්කොම මකුණු මරන්න හොඳ නෑ කියලා. ඉතින් ඒක ඇත්ත තමයි. එතනදී හොඳ කෙනත් අපි සැක කරනවා වෙන්න පුළුවන්. මොකද අපි බලන්නේ අපේ පවුල රැක ගන්න. එතකොට අපිට හොඳ කෙනාවත් සැක කරන්න වෙන අවස්ථා අපි නොදැනුවත්වම යෙදෙන්න පුළුවන්. ඉතින් ඒකත් පොඩ්ඩක් කල්පනාවෙන්
කොහොම කරත් තමන්ගේ පවුල රැකගෙන පරිස්සමින් ඉන්න කියලා තමයි මගේ යාළුවන්ගෙන් මං ඉල්ලන්නේ. ඉතින් මගේ යාළුවන්ට බුදු සරණයි කියලාත් මම මතක් කරනවා. මේ යහපත් විදිහට අපි ජීවත් වුණොත් ඇත්තටම අපිට කාටවත් අපිව රවට්ටන්න බෑ. අපි තමන්ගේ ආගම හරියට අදහගෙන තමන් නරක දෙයක් නොකර ඉන්නවා නම් කොයි වෙලේ හරි අපිට වංචාවක් වෙන්න යනවා නම් අපිට සමහරට ඕක ඉවෙන් වගේ ඇත්තටම දැනෙනවා. අපිට වැරද්දක් කවුරු හරි කරන්න හිතනවා නම් ඒකත් දැනෙනවා. මන්ද මට නම් දැනෙනවා එහෙම. ඉතින් එහෙම හින්දා තමයි මම ගොඩක් දේවල් වලින් බේරුනේ. ඒ වගේ කපටි ගෑනුන්ගේ. ඉතින් ඒ හින්දා මෙහෙම කිව්වා කියලා කවුරුත් වැරදියට හිතන්න එපා මං ගැන. මට හැමෝටම ආදරෙන් කියන්න විතරයි ඕන උනේ. හැමෝම අපි මේ උයන කන බොන එක පෙන්නගෙන ඒ දේවල් ඇත්තටම Tamanට පුළුවන් සීමාවෙ ඉඳලා හැමෝම කතා කරනවා. සමහරවිට මම හීනෙන්වත් කතා කරන්න හිතුව මාතෘකාවකුත් නෙමෙයි මේක. හැබැයි මට හිතුණා මේක හංගන්න දෙයක් නෙවෙයි. මේක කියන්න ඕන දෙයක්. කවුරු හරි එක්කෙනෙක් හරි අමාරු වැටෙන එක වැළකෙනවා නම් මම මේ YouTube channel එකක් පටන් අරගෙන මම කරා වෙන්නේත් හොඳ වැඩක් කියලා මම එදාට මට සතුටක් දැනේ. එක්කෙනෙක් හරි බේරුණොත් මගේ මේ කතා බහින් මොන හරි දෙයක් ඔලුවට අරගෙන. ඉතින් ඒ හින්දා ඒක ගැන එහෙම කිව්වේ. ඉතින් ඒ කතාව අහගෙන හිටියට ඔයාලට ගොඩාක් ස්තුතියි සහ ගොඩාක් පිං. ඒ වගේම හොඳ පරිස්සමෙන් ඉන්න කියලා නැවතත් කියනවා. මේ මගේ අර ඇන්තෝරියම් ටික මේක මේ වැස්සට අර ගම් වතුරට යට වෙලා විනාශ වෙලා ඉතින් ගියේ මම පස්සේ අලුතින් හැමදේම දාලා හැදුවා කියලා පෙන්නුවානේ. ඉතින් ඒ හැදුවට පස්සේ දැන් තියෙන තත්ත්වය ඕකයි. ඉතින් මං හිතන්නේ මෙයාලා ගොඩ යයිද කියලා බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් අල්ලපු ගෙදර ඇන්ටි කිව්වා පැල ටික සවුත් වුණොත් එයාගේ ළඟ ලස්සන මේ ඇන්තෝරියම් තියෙනවා. දැමුත් මට පෙන්නුවා උදේ රෝස පාට ලස්සන මලක් තියෙන එකක්. මට ඒව දෙන්නම් කිව්වා. මගේ කටහඬත් පොඩ්ඩක් අවුල් ගිහින් ඉන්නේ. මොකද මට අර දේශගුණේ වෙනස් වුණ හින්දාද දන්නේ නැහැ. ගෙදර ගිහිල්ලා චුට්ටක් තෙමුණා එහෙමත් වුණා. ඔය පේනවා නේද මං ඔයාලට ඕවා පෙන්නන අතරේ මේ ඕපදූප කතා කරන්න යන්නේ මේ මනුස්ස වෙච්ච අපි නෙවෙයි. පේනවනේ මම මෙතන මේ සද්දපද්දෙකුත් නැතුව මේ වැඩේ මම අය පාඩුවේ කරේ. එයා ඉතින් අර උඩ ඉඳලා බලාගෙන ඔය අල්ලපු ගෙදර ඉන්න මේ රූබි. එයා කාන්තාවක්, ස්ත්‍රියක්. බලු ස්ත්‍රී රත්නයක්. ඉතින් ඔය උඩ ඉඳලා මේ බලාගෙන ඉතින් බුරනවා මට. මම මෙතන ඉන්නවා දැක්කනේ දැන් බුරනවා. ඉතින් අපේ ළමයා දැක්කනම් ඔහොම බුර ඉන්නේ නැහැ. පුදුම ලව් එකකින් එයා කෑ ගහගෙන ඉන්නේ. එතකොට නම් ඉතින් ඔය දැන් එයාගේ වැඩෙත් ඉවරයි. බීරිලිත් ඔක්කොම ඉතින් අපිට බුරන්න බලාගෙන ඉන්න අය තමයි බලන්න ගියම. ඉතින් මම කකුල් දෙකත් හොදගෙන දැන් ගෙට ගොඩ වෙන්න තමයි මේ හදන්නේ. දැන් මං හිතන්නේ 9 පහ වෙලා ඇති කියලා මම හිතනවා. මට දැන් ගොඩාක් බඩගිනි. ගොඩාක් දැක දිකට මේ කතා කරගෙනත් ආව මේ වෙලාවේ නම්. ඉතින් දැක්කනේ 9:35 වෙලාව. ඉතින් ඔය පේනවනේ හස්බන්ඩ් උදේ බත් බෙදලා දීලා එයා චුට්ටයි කියලා තියෙන්නේ. වෙනදා හොම් බත් ඉතිරි කරන කෙනෙක් නෙවෙයි. ඉතින් ඒ පිඟානට මම බත් චුට්ටක් දා ගන්නවා කියලා හිතුවා. හස්බන්ඩ් කාපු පිඟානනේ නේ. ඒක ප්‍රශ්නයක් නෑ. යාට උන නෙවෙයි මොනවද තිබුණත් ඒක මට අදාළ නෑ. මම ඉතින් බෙදාගත්ත බත් ටික. ඒකටම උදේ පරිප්පු ටිකක් දුකට සැපට ඉන්න පරිප්පු අපේ එළවලු ඉවරයි. ගෙදර ගිහින් ආවට පස්සේ තාම බැරි වුණා එළවලු ගේන්න. ඉතින් අද යන්න ඕනේ. මෝර කරවල තිබුණා. ඉතින් අර කරවලත් ගොඩාක් තියෙනවනේ ගෙනල්ලා. ඒකෙන් මං ලීස් ටිකක් තිබුණා. ඒකත් දාලා මේ බැදුමක් වගේ හදාගත්තා. උදේ කෑම වේල ඒ විදිහට තමයි තියෙන්නේ. ඉතින් දැන් ගොඩක් බඩගිනි කියලා මම කිව්වනේ. මම මේක කාලම ඉන්නම් හොඳේ. දැන් යකෙක් කන්න තරම් බඩගින්නක් ඇවිල්ලා තියෙනවා. ඉතින් අර ගම් වතුර කියලා එකක් ආවනේ. ඒකෙන් අපිට කරලා ගිය ලොකුම හානි තමයි ඔය. දැන් තමයි වගේ ඵල විපාක ලැබෙන්නේ. පේනවනේ අර නිකන් සුදු පාට අයිස් වැදිලා වගේ ඔය පොටි ඔක්කොම ගැලවි යනවා. ඉතින් ඒක බලන ගමන්ම අද මගේ වීඩියෝ එක ඉවර කරන්න තමයි කල්පනා කරගෙන ඉන්නේ. තවදුරටත් අද දවසේදී කියවන්න මම යන්නේ නැහැ. මොකද මගේ වීඩියෝ එකත් ඔයාලට බෝරින් වෙයි ගොඩාක් දිග වුණාම. ඉතින් ඒ හින්දා මගේ යාළුවෝ මට කමෙන්ට් කරන්න අනිවාර්යෙන් මං ආදරෙන් ඉල්ලනවා මාව subscribe කරලා නැතුව මාව බලන කෙනෙක් ඉන්නවා නම් මාව subscribe කරලා මට උදව් කරන්න.